හයි සෙට්ටක් ගොයින් සාදරෙන් ආදරය පිළිගන්න ඕන්න අදත් මේ පැත්තට ඉතින් ඕල් තමයිලක දැක්ක විදිහටම අද අපි කතා කරන්න මොනවද ෆ්‍රීෆය සෙල්ලං කරන්න ඕන අඩුම PC ස්පෙක්ස් කියලා. ඉතින් ඕල හිතන්ගන්න ෆ්‍රීෆ සෙල්ලං කරන්න ලෝ බජට් පිසිබිල්ලයකට වගේ යන්න යස් කරන්න ස්පෙක්ස් කියලතම අද කතා කරන්න වේඩගේ කියන්නේ ෆ්‍රීෆය සෙල්ල කරන්න අව මේ අඩුම තියන්න ඕනෙ දෙවල් ගැන තම අපි කතා කරන්නේ සල්ලි නැති කොල්ලො කෙල්ල කෝ කෙල්ලුන ප්‍රිපය සෙල්ලං කරන අඩුවනි කොල්ලන්ට පිසික බිල්් කරනන මොනවද ඕනේ ප්‍රධාන දේවල්ටික් ගැන ගිරතමක් කතගෙන කියන්නේ රැම් එක මොකක්ද පොසිසරය මොකක්ද ඊට පස්සේ මේ SSDක් ඕනෙද හාඩ්ඩයක් ගහරවන කියත් තියෙනවා ඒ වගේ අර මේන්ලි දේවල් ටික විතරයි අපි මේ වීඩියෝ කතා කරන්නේ නැතුව මේ PC ෆුල් බිල්ඩ් එකක් ගැන නෙවෙයි. හරි ඉතින් අපි පොසිසරේ ඉඳන් පටන් ගමු වීඩියෝ එක. පුරුසිතරය විතර ගහනුවනම් මම රෙකමන්ඩ් කරන්න i5 4th gen වත් අවුඩුම ගහන්න කියලා i5 4th gen වත් මොකද i5 4th gen ඊට වැඩි අඩු එකකට ගියොත් ගොඩක් ටිකක් අමාරු වෙනවා ෆ්‍රී ෆයර් සෙල්ලම් කරන්න. ඒකින්ද i5 4th gen එකට වගේ යන්න. ඉතින් වාට ප්‍රොසෙසරේ මීට දැන් තියෙන PC එකේ වගේ ප්‍රොසෙසරේ මීට වැඩි අඩුයි නම් ඉතින් මේ වීඩියෝ ස්කිප් කරන්න එපා. අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. අපි බලමු ඒ තියෙන ප්‍රොසෙසරෙත් එක්ක මොකක්ද ඔයාලට PC එකේ පොඩි වෙනස්කමක් කරගෙන ෆ්‍රී ෆයර් සෙල්ලම් කරන්න බැයිද කියලා අපි බලමු. ඒකින්ද අනිවාර්යෙන් වීඩියෝ ස්කිප් කරන්න එපා. ඔයාගේ තියෙන PC ස්පෙක්ස් ටිකත් පල්ලෙන් කමෙන්ට් කරගෙන යන්න. හරි ප්‍රොසෙසරේ අපි දාමු i5 4th gen වගේ RAM එක 8GB වගේ අඩුම තිබුණම ඇති. ඊට වැඩිය හොඳ ඕගොල්ලන්ට 16කට වගේ යන්න පුළුවන් නම් තවත් හොඳයි. ඉතින් සල්ලි නැත්තම් 8GB වගේ RAM එකකට යන්න 4 දෙකක් ගන්න 8GB වෙන. එතකොට තවත් හොඳයි. 8GB සම්පූර්ණයක් ගන්න නැතුව 4 දෙකක් 8 දෙකට ගල්ලා 4 දෙකක් ගන්න. ඊට පස්සේ බලමු SSD එක. ඉතින් SSD එක ගත්තොත් මේ අටුම 128GB SSD එකක් ගන්න 128. එතකොට ඒකෙන් පුළුවන් ඔයගොල්ලන්ගේ ගේම් එක ඉක්මනට ලෝඩ් කරගන්න වගේ PC එකත් ඉක්මනට ඕන් වෙනවා. ගොඩක් ස්පීඩ් වෙනවා. Windows එකයි Free Fire එකයි මේ රන් වෙන්න ඕගොල්ලන්ට පුළුවන් SSD එකට දාන්න හાર્ඩ් එකක් ගන්න අනිත් දේවල් ටික රන් කරන්න. හાર્ඩ් එකක් සාමාන්‍යයෙන් GB 500 වගේ හાર્ඩ් එකක් දැම්මොත් හොඳටම ඇති. ඉතින් හાર્ඩ් එක විතරක් දාලා Free Fire සෙල්ලම් කරන්න ටිකක් අමාරුයි. මොකද ස්පීඩ් එක මදි. අර SSD එකක් ගැහුවම තියෙන ස්පීඩ් එක ගන්න බෑ හાર્ඩ් එකකින්. ඒකින්ද ගේම් එක වඩා ස්මූත්ලි රන් කරගන්න ඕන නම් අනිවාර්යෙන් SSD එකක් ගන්න. ඉතින් ග්‍රැෆික් කාඩ් එකකට යන්න සල්ලි නැත්තම් ඕගොල්ලන්ට පුළුවන් ඔන්බෝඩ් ග්‍රැෆික් වලින් ග්‍රැෆික් කාඩ් එකක් නැතුව ඔන්බෝඩ් ග්‍රැෆික් වලින් සෙල්ලම් කරන්න පුළුවන්. ග්‍රැෆික් කාඩ් එකක් ගැන කොහොමද ග්‍රැෆික් කාඩ් බලනකොට කොනක් ගණන් හරිය සමහර PC වල ඔක්කොම වැඩි කැලන ග්‍රැෆික් කාඩ් එක කියන්නේ. ඉතින් යන්න සල්ලි නැත්තම් ඔයගලන්ට පුළුවන් ඔන්බෝඩ් ග්‍රැෆික් වලින් සෙල්ලම් කරන්න. ඒ කියන්නේ ග්‍රැෆික් කාඩ් එකක් නැතුව ප්‍රොසෙසරේ තියෙන ග්‍රැෆික් වලින් ඔයගලන්ට පුළුවන් සෙල්ලම් කරන්න. ඉතින් සල්ලි තියෙන කාලෙක ඔයගලන්ට පුළුවන් GT 730කට හරි එහෙම නැත්නම් GT 1030කට වගේ යන්න. ඉතින් එහෙම ගියොත් ඔයගලන්ට ගොඩක් හොඳයි. ගේම් එක හොඳට ස්මූත්ලි රන් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි මේන්ලි වා ෆ්‍රී ෆයර් සෙල්ලම් කරනවා අඩුම තියෙන්න ඕන PC ස්පෙක්ස් ටික. ඉතින් මං හිතනවා අද වීඩියෝ ගොඩක් වැදගත් වෙන්න නැති කියලා. ඉතින් මම වීඩියෝ එකේ අර දැන් කතා කරපු PC ස්පෙක්ස් ටික දැන් ආයි පිළිවෙලට ඔයගලන්ට ගෑන්නම්. අඩුම i5 4th gen ප්‍රොසෙසරයක් ගන්න තියෙන්න ඕනේ. 8GB RAM එකක් ගන්න තියෙන්න ඕනේ. 128GB SSD එකක්. ඒ වගේ තමයි GB 500කවත් හાર્ඩ් එකක් තියෙන්න ඕනේ. ග්‍රැෆික් කාඩ් එකක් නැත්නම් ඔන්බෝඩ් ග්‍රැෆික් වලින් වාට සෙල්ලම් කරන්න පුළුවන් ප්‍රොසෙසරේ තියෙන සල්ලි තියෙන කාලෙක GT 730ක් කරේ එහෙම නැත්නම් GT 1030ක් කරේ ගහ ගන්න. ඉතින් ඕගොල්ලන්ට දැන් පැහැදිලි ඇති. ඉතින් ඕගොල්ලන්ගේ දැන් තියෙන PC එකේ i5 4th gen එකට වැඩිය අඩු ප්‍රොසෙසරයක් නම් තියෙන අනිවාර්යෙන් පල්ලෙයක් කමෙන්ට් එකක් දාන්න. අපි බලමු පොඩි වෙනස්කමක් කරගෙන Free Fire සෙල්ලම් කරන්න හදාගන්න පුළුවන්ද කියලා. එහෙනම් ඉතින් වීඩියෝ හොඳයි නම් වීඩියෝ එක ලයික් එකක් දාන්න. තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා අපේ channel එකත් එක්ක එකතු වෙන්න. තවත් මේ වගේ වීඩියෝස් තෝරන්න අනිවාර්යයෙන් පල්ලෙයක් කමෙන්ට් කරන්න. එහෙනම් ඉතින් අදට ගිහින් යන්න ඕගොල්ලෝ හැමෝටම thank you වීඩියෝ එක බලුවට. goodbye.